ඒතර මේවටත් ඔයාලා ලකුණු 2 ගානින්. හරි. මේ ගෑල් ළමෙක් එපා කියලා කියනකොට මොකටද සැරෙන් සැරේ පස්සෙන් යන්නේ කියලා. හරිද? එකකුත් දැන් කියන්නේ එකම රෝගයක් පස්සේ එපා කියද්දි යන්නේ. හරිද? ඔයා ප්‍රශ්නේ. දැන් හොඳම උදාහරණය තමයි කොල්ලෙක්ගේ ජීවිතේ මම උපමා කරනවා ප්‍රධානම සාධකයේ විදිහට තමන් විසින් කොල්ලෙක් තමන් විසින් හොයාගෙන හම්බ කරගෙන ගන්න පළවෙනි වාහනය. හරිද? පළවෙනි වාහනේ සමානයි අපේ ජීවිතේ කියන්නේ අපි පළවෙනියටම හම්බෙන අපිට හිතට දැනෙන පළවෙනියටම තේරෙන ආදරය මම ඒකට සමාන කරනවා. වාහනය සහ ඒක. දැන් කොල්ලෝ බොහෝ වෙලාවට තමන් කට්ට කාලා දැන් වාහන ගන්නවනේ පළවෙනි වාහනේ ගන්න. පට්ට ආදරෙන්නේ ওই වාහනේට. හරි. දැලෙන්න දෙන්නේ නැහැ, සීරෙන්න දෙන්නේ නැහැ, වලකින් දාන්නේ නැහැ, රිදෙන්න දෙන්නේ නැහැ. හරි. අන්න ඒ විදිහට මාර විදිහට පරිස්සම් කරනවානේ. හරි මොකද ඒ වාහනේට පට්ටම ආදරේ. හරි. ඒක ආරක්ෂා කරගන්න ඕනි කියන හැඟීමක් හිතේ තියෙනවා. හරි. අන්න ඒ වගේ තමයි අර ඉස්සල්ලාම අපිට අර දැක්කලා අපිට අර හොඳයි කියලා හිතෙන රෝගයක් තියෙනවනේ. තේරෙන රෝගයක්. අන්න ඒ වගේ එකක් අපේ අර ඉස්සෙල්ල ආවට පස්සේ මොකද වෙන්නේ අපිටත් හිතෙනවා දැන් මේක අපිට ඕනේ. හරි දැන් මේක වෙන කෙනෙක් ළඟට යයිද වෙන කෙනෙක් දැන් මේ කෙල්ල වටේ කැරකුණත් අපිට ඒක අල්ලන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ අර ඒ තරම් බයක් තියෙනවා. අපිට එහෙම බයක් තියෙනවා දැන් මේක නැති වෙයි මෙහිමයි අපි පරිස්සම් කරන්න හදනවා. අර වාහනේ අපි පුදුම අමාරුවෙන් කට්ට කාලා ගන්න වාහනේ වගේම පුළුවන් පරිමේටම අපි ඒක ආරක්ෂා කරගන්න හදනවා. හරිද? හැබැයි සමහරක් වෙලාවට ඒක කරගන්න බෑ. හරිද? ඒක ඉතින් කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අපිට වෙන ඔප්ෂන් වලට යන්න වෙන්නේ. මොනවාද ඔප්ෂන් වෙන්නේ? ඒ හින්දා තමයි කියන්නේ දැන් මූවින් එක මාළුවද අනම්මනම් එහෙම කියනවනේ ඉතින් හරි. එයා නැත්තම් වෙන කෙනෙක් ආදේශයක් විදිහට අපිට ගන්න පුළුවන්. දැන් අපිට අවශ්‍යම කරන වාහනේ අපේ ජීවිතේට ගන්න බැරි නම් අපිට ඒහා සමාන වෙන ඊට වඩා අඩු ඊට වඩා ඒහා සමාන වෙන වෙනත් වාහනයක් අපිට ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි අපිට විකල්පයක් ඒකට තෝරගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ දැන් අහලා තිබ්බේකට උත්තරේ තමයි දැන් එහෙම පස්සෙන් යන්නේ ඒකට තියෙන ඒ කියන්නේ ඒක පරිස්සම් කරගන්න ඕනේ. ඒකට මොකක් හරි වෙයි කියන බයට. හරිද? නැතුව අතහැරගන්න බැරිකමකටම නෙමෙයි. හරිද? අන්න ඒ හින්දා තමයි ඔය එපෑස් නතර වුණාට පස්සේ ඔයලාට කොල්ල බොන්නේ. මොනවා පිස්සුනටම ඒ තියෙන අර මතකේ යවා ගන්න බැරි වගේ එකක් තියෙනවා. හරි? ඒකට අර අතහැර ගන්න බැරි එකක් නෙවෙයි. ඒක තමයි ඒ නිසා තමයි දැන් ඔය කමෙන්ට් එක දාපු කෙනාට මම කියන්නේ. හරිද? මේ අන්නේ හින්දා තමයි මේ විදිහට පස්සෙන් එන්නේ. එහෙම නැතුව අතහැරලා දාලා යන්න පුළුවන්. හරිද? ඒක ප්‍රශ්නයක් නෙවෙයි. වාගයන්දී පස්සෙන් ඉන්නේ. ඒක තමයි බය පරිස්සම් කරගන්න ඕනේ කියන හැඟීමක් කරන්නේ. ආවට පස්සේ මම අර වාහනේ උපමා කරේ ඒකයි. අපි ඒකට යම් පොඩි කිරීමක්වත් වෙන්න දෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි ලෝක. එහෙම බලාගෙන ඉඳලා ඊට වෙලාවක අතහැරලා දානවා නේද? ඒ අතහැරලා දැම්මට පස්සේ ආපහු යන්නේ නැහැ. හරිද? ඒ අවසාන අතහැරීම තමයි. ඒ කියන්නේ අපි ඕනෑම දෙයක එක්තරා මට්ටමකින් පස්සේ අතහැරලා දානවා කියලා කියන්නේ එතනින් එහාට ආයෙ වඩන්නේ නැහැ. හරිද? ඒක තමයි බිඳුණු හිනක ලොවට